ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ පරිගණක ජාලකරණයේ එහෙම නැත්නම් නෙට්වර්ක් ප්‍රෝග්‍රෑමින් වල තියෙන හරිම වැදගත් ඒ වගේම හරිම සිත් ගන්න අසුළු මාතෘකාවක් ගැන. ඒ තමයි socket functions. නෙට්වර්ක් ප්‍රෝග්‍රෑමින් ගැන මූලික දැනුමක් නැතුණත් කිසිසේත්ම පසුතැවෙන්න එපා. අපි මේ දේවල් බිඳුවේ ඉඳන් ඊටමත් සරලව පියවරෙන් පියවර ගැඹුරට පෙන්ගෙන ගන්නයි සූදානම් වෙන්නේ. මේ පැහැදිලි කිරීම අවසාන වෙද්දී ඕනෙම ප්‍රායෝගික ජාලකරණ ගැටලුවකට පිළිතුරු දෙන්න පුළුවන් මට්ටමේ ඊටමත් පැහැදිලි අවබෝධයක් ලැබෙන බව නම් නිසකයි. ඉතින් අපි කෙලින්ම මාතෘකාවට පිවිසෙමු. අද අපේ කතාබහ ප්‍රධාන කොටස් පහකට වෙන් කරලා තියෙනවා. පළමුවෙන්ම ජාලයක් හරහා දත්ත ගමන් කරන ආකාරය, ඊළඟට ක්ලයන්ට් සර්වර් ආකෘතිය, ඉන්පසුව පෝර්ට්ස් සහ සොකට් ඇඩ්‍රසස් කියන්නේ මොනවද කියන එක. හතරවෙනියට TCP සම්බන්ධතාවයක ජීවන චක්‍රය සහ අවසාන වශයෙන් අත්‍යවශ්‍යම TCP socket functions මොනවද කියලා අපි සාකච්ඡා කරනවා. මේක හරියටම විශාල සිතියමක ඉඳලා කුඩාම කේතිය දක්වා යන අපූර්ව ගමනක්. අපේ පළවෙනි නැවතුම තමයි Journey of Network Data. එහෙම නැත්නම් දත්තවල ගමන් මඟ. අන්තර්ජාලයේ ඉඳලා කොහොමද හරියටම අදාළ යෙදුමට දත්ත එන්නේ කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. කේතනය කරන්න කලින් මේ පසුබිම දැනගන්න එක අත්‍යවශ්‍යයි. පරිගණක දෙකක් අතර දත්ත හුවමාරු වෙද්දී ප්‍රධාන මට්ටම් තුනක් යටතේ එය සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි node to node delivery. මේක සිද්ධ වෙන්නේ data link layer එකේදී. ඒ කියන්නේ එක රවුටර් එකකින් ඉඳන් ඊළඟ රවුටරයට ළඟම තියෙන උපාංගය වෙත දත්ත යවන එක. ඊළඟට තියෙනවා host to host delivery. මේක සිද්ධ වෙන්නේ network layer එකේදී. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ තියෙන පරිගණකයක ඉඳලා ඇමරිකාවේ තියෙන සර්වර් එකක් හොයාගෙන යන ප්‍රධාන ගමන් මඟ තමයි මේක. හැබැයි අද අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ process to process delivery ගැනයි. මේක transport layer එකේදී සිද්ධ වෙන දෙයක්. පරිගණකයක් ඇතුලේ වැඩසටහන් ගණනාවක් එකවර වැඩ කරනවා. වෙබ් බ්‍රවුසර් එකක්, ඊමේල් ඇප් එකක් වගේ දේවල්. මේ එන දත්ත නිවැරදිම වැඩසටහනට එහෙමත් නැත්නම් process එකට ලබා දීම තමයි මේ transport layer එකෙන් කරන්නේ. sockets ක්‍රියාත්මක වෙන්නේ හරියටම මෙන්න මේ කියන්නේ process to process මාර්ගමේදී. ඊළඟට අපි පිවිසෙන්නේ දෙවන කොටසට. ඒ තමයි the client server model. එහෙමත් නැත්නම් මේ කියන ක්‍රියාවලිය එහෙමත් නැත්නම් processes කොහොමද එකිනෙකා එක්ක කතා බහ කරන්නේ කියන එක. සාමාන්‍යයෙන් client කෙනෙක් කියන්නේ සේවාවක් ඉල්ලන පාර්ශවය. server එකක් කියන්නේ ඒ සේවාව සපයන පාර්ශවය. එක client කෙනෙක් එක server එකක් එක්ක විතරක් සම්බන්ධ වෙන විදිහ අපිට සරලව හිතා ගන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගික ලෝකයේදී මේක මෙහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. එක සර්වර් එකකට එකවර ක්ලයන්ට්ස්ලා 100 ගණනක් 10 ගණනක් සම්බන්ධ වෙනවා. වෙබ් සර්වර් එකකට හෝ ඊමේල් සර්වර් එකක් ගත්තොත් ලෝකේ වටෙන්ම පරිශීලකයන් ඒකට එකවර සම්බන්ධ වෙනවා. හරියට කාර්යබහුල ආපන ශාලාවක් වගේ. මේ වගේ අවස්ථාවකදී සර්වර් එකට පුළුවන් වෙන්න ඕන මේ හැමෝටම පැටලෙන්නේ නැතුව සේවාව සපයන්න. මේ සඳහා සර්වර් එක කෙටි කාලීන පෝර්ට්ස් නිර්මාණය කරමින් ඉතාමත් කාර්යක්ෂමව මේ දත්ත හුවමාරුව කළමනාකරණය කරනවා. මෙතනදී දත්ත යවන්න ප්‍රධාන ක්‍රමවේග හැමත් නැත්නම් ප්‍රොටෝකෝල්ස් දෙක භාවිතා වෙනවා. ඒ තමයි UDP සහ TCP. UDP කියන්නේ connection less ක්‍රමයක්. ඒ කියන්නේ කලින් කිසිම සම්බන්ධතාවයක් ගොඩනගාගන්නේ නැතුව කෙලින්ම දත්ත යවනවා. මේක හරිම වේගවත්. හැබැයි දත්ත අනිවාර්යෙන්ම ලැබුණාද කියලා තාවුරු කිරීමක් මෙතන නැහැ. අනිත් පැත්තට TCP කියන්නේ connection oriented ක්‍රමයක්. හරියට ෆෝන් කෝල් එකක් ගන්නවා වගේ. මුලින්ම කතා කරලා සම්බන්ධතාවයක් හදාගන්නවා. TCP වලදී ප්‍රධාන සර්වර් එක එහෙමත් නැත්නම් parent server එක කරන්නේ සම්බන්ධතාව බාර එක විතරයි. සම්බන්ධතාවය හැදුනට පස්සේ ඒ client එක කතා කරන්න වෙනම child server එකක් එහෙම නැත්නම් වෙනම port එකක් වෙන් කරලා දෙනවා. අන්න ඒ නිසයි TCP ඊටමත් විශ්වාසදායක වගේම කාර්යක්ෂම ක්‍රමයක් විදිහට සැලකන්නේ. අපි දැන් යන්නේ තුන්වන කොටසට port සහ socket addresses. මේක තමයි ජාලකරණයේදී නිවැරදිම ගමනාන්තය හොයාගන්න භාවිතා කරන මූලිකම සංකල්පය. socket address එකක් කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් ඒක IP address එකකයි port number එකකයි එකතුවක්. මේක තීරුම් ගන්න අපි ලස්සන උදාහරණයක් ගමු. හිතන්න ලොකු මහල් නිවාස සංකීර්ණයක් තියෙනවා කියලා. මේ ගොඩනැගිල්ලට තියෙන පාරේ ලිපිණිය තමයි IP address එක. ඒ ලිපිණියෙන් අපිට ගොඩනැගිල්ල හොයාගන්න පුළුවන්. ඒත් ඒ ගොඩනැගිල්ල ඇතුලේ තව නිවාස ගොඩක් තියෙනවානේ. අනේ නිශ්චිත නිවසේ දොරාංකය තමයි port number එක වෙන්නේ. එතකොට socket එක කියන්නේ මොකද්ද? ඒ දොරේ ගහලා තියෙන තැපල් පෙට්ටිය තමයි socket එක. ලියුමක් හරියටම නිවැරදි කෙනාට යන්න නම් ගොඩනැගිල්ලේ ලිපිණියයි දොරේ අංකයයි දෙකම ඕන වෙනවා. අන්න ඒ වගේ මේ දෙකේ එකතුවට අපි කියනවා socket address එක කියලා. මේ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විදිහ ඉතා අපූර්වට අපිට තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 193.104.26.7 කියන IP address එකෙන් අන්තර්ජාලය හරහා හරියටම අදාළ පරිගණකය එහෙමත් නැත්නම් host එක හොයාගන්නවා.
ඊට පස්සේ ඒ පරිගණකයේ ඇතුලේ වැඩසටහන් ගොඩක් දුවනවා ඇති. ඒ අතරින් අපිට අවශ්‍ය නිශ්චිත වැඩසටහන හොයාගන්නේ 13 කියන පෝට් නම්බර් එකෙන්. IP එකයි පෝට් එකයි එකතු වුණාම මුළු අන්තර්ජාලයෙන්ම එකම එක නිශ්චිත වැඩසටහනක් හඳුනා ගන්න පුළුවන් අද්විතීය සොකට් ඇඩ්‍රස් එකක් නිර්මාණය වෙනවා. එතකොට කොහොමද මේ පෝට් නම්බර්ස් තීරණය වෙන්නේ? ලෝකේ ප්‍රසිද්ධ සේවාවන් සඳහා කලින්ම වෙන් කරපු ස්ථාවර පෝට් නම්බර්ස් තියෙනවා. මේවා well known ports කියලා හඳුන්වනවා. හරියට ලෝකේ ප්‍රසිද්ධ ස්ථානවලට කවුරුත් දන්න ස්ථාවර ලිපින තියෙනවා වගේ. උදාහරණයක් විදිහට ගොනු හුවමාරු කරන FTP සේවාව port 21, ආරක්ෂිත සම්බන්ධතා සඳහා SSH සේවාව port 22, ඊමේල් යවන SMTP සේවාව port 25 භාවිතා කරනවා. Linux වගේ මෙහෙයුම් පද්ධතිවල /etc/services කියන විශේෂ ගුණුවේ මේ සියලුම ප්‍රසිද්ධ port numbers ලයිස්තුගත කරලායි තියෙන්නේ. ඇත්තටම port numbers පරාසයන් තුනකට බෙදන්න පුරුවන්. 0 ඉඳන් 1023 වෙනකන් තියෙන්නේ අපි කලින් කතා කරපු well known ports. මේවා පාවිච්චි කරන්නේ ප්‍රධාන සර්වර් වැඩසටහන් විතරයි. ඊළඟට 1024 ඉඳන් 49115 වෙනකන් තියෙන්නේ registered ports. මේවා විවිධ ආයතනවල මෘදුකාංග සඳහා ලියාපදිංචි කරලායි තියෙන්නේ. අවසාන කොටස ඒ කියන්නේ 49152 ඉඳන් 65535 දක්වා තියෙන dynamic එහෙලත් නැත්නම් ephemeral ports. මේවා සම්පූර්ණයෙන්ම తాවකාලිකයි. සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක් විදිහට වෙබ් අඩවියකට යති පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය විසින් මේ පරාසයෙන් తాවකාලික පෝට් එකක් ලබා දෙනවා. හරියද ආයතනයකට ගියාම දෙන తాවකාලික අමුත්තන්ගේ හැඳුනුම්පතක් වගේ. වැඩේ ඉවරුනාම ඒක ආයෙත් නිදහස් කරනවා. හතරවෙනි කොටස විදිහට අපි බලමු the TCP connection life cycle. ඒ කියන්නේ TCP සම්බන්ධතාවයක් පියවරෙන් පියවර ගොඩනගන්නේ කොහොමද කියන එක. සම්බන්ධතාවයක් හදන්න කලින් සර්වර් එක අනිවාර්යෙන්ම සූදානම් වෙලා ඉන්න ඕන. සර්වර් එක පැත්තෙන් අනිවාර්ය පියවර 4ක් තියෙනවා. පළමුව සොකට් එකක් නිර්මාණය කරන්න ඕන. දෙවනුව ඒ සොකට් එක නිශ්චිත පෝට් එකකට බයින්ඩ් කරන්න, ඒ කියන්නේ සම්බන්ධ කරන්න ඕන. තුන්වනුව සර්වර් එක ලිසන් තත්ත්වයටපත් වෙන්න ඕන. ඒ කියන්නේ කවුරු හරි එනකන් සූදානමින් බලාගෙන ඉන්නවා කියන එක. හතරවනුව ක්ලයන්ට් කෙනෙක් ආවම ඒ ඉල්ලීම ඇක්සෙප්ට් කරලා sannivedanaය පටන් ගන්නවා. සර්වර් එක මේ පියවර ටික සම්පූර්ණ කරලා සක්‍රියව හිටියේ නැත්නම් කිසිම ක්ලයන්ට් කෙනෙකුට සම්බන්ධ වෙන්න බෑ. දැන් බලමු ක්ලයන්ට්ගේ පැත්තෙන් මොකද වෙන්නේ කියලා. සර්වර් එක සූදානම් වෙලා බලාගෙන ඉද්දි ක්ලයන්ට් මුලින්ම තමන්ගේත් සොකට් එකක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ සර්වර් එකේ IP එකයි පෝට් එකයි පාවිච්චි කරලා සක්‍රියව සම්බන්ධතාවයක් එහෙමත් නැත්නම් කනෙක්ෂන් එකක් ගොඩනගා ගන්නවා. සම්බන්ධය හැදුනට පස්සේ දත යැවීම සහ ලබා ගැනීම කරනවා. අවශ්‍ය වැඩ කටයුතු ඉවර වුණාම ඊටමත් පිළිවෙලට ඒ සම්බන්ධතාවය ක්ලෝස් කරලා දානවා. මේක තමයි ක්ලයන්ට් කෙනෙකුගේ සම්මත ක්‍රියාපටිපාටිය. අපේ අවසාන සහ පස්වෙනි කොටස තමයි essential TCP socket functions. දැන් අපි කේතන මට්ටමට, ඒ කියන්නේ කෝඩ් ලෙවල් එකට කිමිදිලා බලන්න යන්නේ. බය වෙන්න දෙයක් නැහැ. අපි මේ C functions ඊටමත් සරල සංකල්ප විදිහට තේරුම් ගමු. පළවෙනිම ෆන්ක්ෂන් එක තමයි socket එක. මේකෙන් කරන්නේ sannivedanaya සඳහා අන්තයක්, ඒ කියන්නේ end point එකක් නිර්මාණය කරන එක. සරලවම කිව්වොත් කාට හරි කෝල් එකක් ගන්න නම් මුලින්ම අපි ටෙලිෆෝන් එකක් මිලදී ගන්න එපයි. අන්න ඒ ටෙලිෆෝන් එකක් ගන්නවා වගේ වැඩක් තමයි මේ socket function එකෙන් කරන්නේ. මේකට ප්‍රධාන පාරාමිතීන් එහෙම නැත්නම් arguments 3ක් ලබා දෙන්න ඕන. සාමාන්‍ය TCP සම්බන්ධතාවයක් හදන්න ලබා දෙන arguments 3 මෙන්න මේවයි. පළවෙනි එක PFINAT. මේකෙන් කියන්නේ අපි පාවිච්චි කරන්නේ සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය. ඒ කියන්නේ IPv4 කියන එක. දෙවෙනි එක SOC stream. මේකෙන් කියන්නේ අපිට ඕනේ දත්ත කිසිම අඩුවක් නැතුව පිළිවෙලට ගලාගෙන යන විශ්වාසදායක සේවාවක් කියන එක. තුන්වෙනි එක IP Proto TCP. මේකෙන් හරියටම තහවුරු කරනවා අපි පාවිච්චි කරන්නේ TCP ප්‍රොටෝකෝලයම තමයි කියලා. මේ තුන නිවැරදිව දුන්නම සාර්ථකව TCP socket එකක් හැදෙනවා. මෙතන තියෙන ඊළඟ වැදගත්ම කාරණේ තමයි bind function එක. අපි අර කලින් කතා කරපු නිවාස සංකීර්ණයේ උදාහරණය මතකද? socket එකෙන් අරගත්ත අලුත් ඇපල් පෙට්ටිය හරියටම ගොඩනැගිල්ලේ නිශ්චිත දුර සවිකරන එක තමයි bind කරනවා කියන්නේ. ඒ කියන්නේ හදාගත්තු socket එකට නිශ්චිත IP address එකක් සහ port number එකක් ලබා දෙනවා. විශේෂයෙන්ම server එකක් run වෙද්දී තමන් ඉන්න ලිපිනය හරියටම ප්‍රකාශ කරන මේක අත්‍යවශ්‍යම පියවරක්. බයින්ඩ් එකට ලබා දෙන දේවල් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් sockfit කියන්නේ අර කලින් හදාගත්තු socket එක හඳුනා ගන්න අංකය.
my address කියන්නේ IP එකයි port එකයි තියෙන දත්ත ව්‍යුහය. හෙවත් ස්ට්‍රක්චර් එක. මෙතනදී සර්වර් වලට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි INADR_ANY කියන එක. හිතන්න සර්වර් එකකට network card දෙක තුනක් තියෙනවා කියලා. මේ INADR_ANY දුන්නම ඒ ඕනෑම network card එකකින් එන සම්බන්ධතාවයක් බහර ගන්න සර්වර් එක ලෑස්ති වෙනවා. හරියට ගේට්ටු කීපයක් තියෙන ගෙදරක ඕනෑම ගේට්ටු එකකින් එන අමුත් එක්ව පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නවා වගේ වැඩක්. ඒකේ ඊටමත් ප්‍රයෝජනවත් අංගයක්. සොකට් එක පයින් කරාට පස්සේ සර්වර් එක ඊළඟට කරන්නේ listen function එක ක්‍රියාත්මක කරන එක. මේකෙන් සර්වර් එකට කියනවා දැන් නිශ්ශබ්දව ඉඳගෙන කවුරු හරි client කෙනෙක් එනකම් බලාගෙන ඉන්න කියලා. මෙතන backlog හෙවත් max pending කියලා විශේෂ පාරාමිතියක් තියෙනවා. ඒකෙන් කියන්නේ මොකක්ද? හිතන්න සර්වර් එක client කෙනෙක් එක්ක කාර්යබහුල වෙලා ඉද්දි තව කට්ටියක් සේවාව ලබා ගන්න එනවා. අන්න එන අයට ඉඳගෙන ඉන්න හදන පොරොත්තු කාමරේ එමත් නැත්නම් waiting room එකේ විශාලත්වය තමයි මේ backlog එකෙන් තීරණය කරන්නේ. ඊළඟට එන්නේ accept කියන function එක. සර්වර් එක listen කර කර ඉද්දි මේ accept එකෙන් කරන්නේ සර්වර් එකේ වැඩසටහන తాවකාලිකව නතර කරලා ඒ කියන්නේ block කරලා තියන එක. හරියට නින්දට යවුවා වගේ. කවුරු හරි client කෙනෙක් ඇවිත් සම්බන්ධතාවයක් ඉල්ලුවම විතරයි මේක අවදි වෙන්නේ. අවදි වුණ ගමන්ම ඒ ආපු client එක කතා කරන්න server එක විසින් අලුත්ම socket එකක් වෙනමම නිර්මාණය කරලා දෙනවා. ප්‍රධාන socket එක දිගටම අලුත් අය එනකම් පොරොත්තු කාමරේ බලාගෙන ඉන්නවා. මේ වෙනකම් අපි කතා කළේ server එක කොහොමද හැසිරෙන්නේ කියලා. එතකොට client පැත්තෙන් මොකද වෙන්නේ? client පාවිච්චි කරන ප්‍රධානතම function එක තමයි connect එක. client මුලින්ම Tamanගේ socket එක හදාගෙන ඊට පස්සේ මේ connector හා server එකේ IP address එකටයි port එකටයි Tamanගේ මුල්ම පණිවිඩය එන්නත් නැත්නම් initial handshake එක යවනවා. server එකේ අර අපි කලින් කතා කරපු accept එක අවදි වෙන්නේ client ගේ මේ connect ඉල්ලීම ගියාට පස්සේ තමයි. දැන් අපි මේ සම්පූර්ණ ක්‍රියාවලියම එකට ගලපලා බලමු. සර්වර් එක මුලින්ම socket එකක් හදලා ඒක bind කරලා listen කරමින් බලාගෙන ඉඳලා අවසානයේ client කෙනෙක් ආවම accept කරනවා. මේ අතරේ client Tamanගේ socket එක හදලා කෙලින්ම server එකට connect වෙනවා. මේ සම්බන්ධතාවය සාර්ථකව ගොඩනැගෙනට පස්සේ දෙගොල්ලම එක එකාට දත්ත යවන්න සහ ලබා ගන්න send සහ receive කියන functions පාවිච්චි කරනවා. මේක තමයි network programming වල මූලිකම සහ වැදගත්ම ආකෘතිය. මේ ගලා යාම පැහැදිලි නම් socket programming වල අමාරුම හරය ජයගෙන අවසන් කියලා හිතා ගන්න පුළුවන්. අද අපේ මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් මනස මේවන්න පුරුවන් ප්‍රායෝගික ප්‍රශ්නයක් අපි සලකා බලමු. හිතන්න server එකක් ලියලා run කරනවා කියලා. හැබැයි bind කරන්න හදන port number එක දැනටමත් පරිගණකයේ වෙනත් වැඩසටහනක් පාවිච්චි කරමින් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? application level එකේදී අපිට දෝෂයක් එම නැත්නම් error එකක් එයිද? ඔව් අනිවාර්යෙන්ම address already in use කියලා දෝෂයක් එනවා. මේ වගේ ජාලකරන දෝෂ හඳුනාගෙන ඒවා නිවැරදි කරන්නේ කොහොමද කියලා තවදුරටත් හොයලා බලන්න මතක කරන්න එපා. ඒක තමයි මීළඟ අභියෝගය. අද අපිත් එක්ක මේ ගැඹුරු මාතෘකාවට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. තවත් මේ වගේම වැදගත් පැහැදිලි කිරීමකින් නැවත හමු වෙමු.